හැලෝ අයිබෝන් සමහර මළගෙවල් දැක්කහම සමහර ප්‍රසිද්ධ අය මැරුණාම ලංකාවේ මිනිස්සු කතා කරන ඒවා ඇහුවාම වෙලාවකට පුදුමත් හිතෙනවා. මේ කාවද රවට්ටන්නේ කියලා. තම තමන්ම රවට්ට ගන්නවද නැත්නම් මැරුණ කෙනාව රවට්ටනවද නැත්නම් මේ කාවද රවට්ටන්නේ? ගොඩාක් අය කියනවා මෙයා නැතුව මාර පාඩුයි ලොකු පාඩුවක් උනේ අය මේ වගේ කට්ටිය බිහි වෙන්නේ නැහැ. මේක රටට පාඩුවක් ජාතියට පාඩුවක් අවසානයි වගේ කතා කරන්නේ. හැබැයි මේ මං අහලා තියෙන විදිහට නම් එකෙක් මැරෙනකොට ඒ වගේ හතක් ඉපදෙනවා කියලා තමයි ලෝකෙ කියන්නේ. අනිත් එක Taman දන්නේ නැද්ද මේ ඉපදුනොත් මැරෙනවා පටන් ගත්තොත් අවසන් කරන්න වෙනවා ඕනම එක එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා කියලා. එතකොට මේ කෙනෙක් බිහි වුණා කියලා එයා බිහි වෙලා එක එක ශේෂ්ත්‍රවල බැබලෙන දේවල් කරා කියලා හැමදාම පවතින්න බෑනේ. ඒගොල්ලෝ මැරලා යනවා කියලා දැනගන්න ඕනේ. එතකොට මේ ඒගොල්ලෝ නැති වුණා කියලා මේ ලෝකේ පාඩුවක් වෙනවනම් මේ ලෝකේ පවතින විදියක් නැහැ. නිකන් මතක් කරන්න මං කියනවාට තමන්ගේ දෙමව්පිය වැරිච්ච වෙලාවල් තමන්ගේ දෙමව්පියෝ තමන්ට වටිනවා. පිටායට වටින්න නැති වෙන්න පුළුවන්. තමන්ට වටිනවා. තමන්ට වටිනාකම ඒක සමාට සීමා රහිතයි. ඒ කියන්නේ ඊටාම කියන්නේ ඒක ලොකු සෝචනීය මේ සිද්ධියක් මතක් වෙනකොට ඒ අවස්ථාවේදී අපිට ඒකය මේ ඒක ආපහු මේ ගෙන්න ගන්න පුළුවන් නම් ඒ ජීවිත අපි ඒ වෙලාවේ ගෙන්න ගන්න කරන්න පුළුවන් ඕන කොස්ට් එකක් දරන්න ලෑස්තිනේ. අපිට ලොකු පාඩුවක් නුනේ. අපි ඉතින් මිනිස්සු දන්න අය පොළවේ පස් කන්න නැති විතරනේ. දැන් කොහොමද? දැන් ඕගොල්ලෝ ඉන්නේ ඔය අම්මලා තාත්තලා මැරෙන කට්ටිය ඒ පස් කකා අඬපු කට්ටිය කොහොමද දැන් ඉන්නේ? ඔය අපූර්වට දේවල් කරගෙන ඉන්නේ ඔය තියන්න කරගන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා මේ ඔය බල්ටි ගහලා ඉන්නේ කට්ටිය. ඒ කියන්නේ මේක ලෝකෙ සම්මත දෙයක්නේ ඉපදුනහම මැරෙනවා. ඒක මේ එයා කරලා තියෙන්නේ මේ අග්‍රගණ්‍ය දෙයක් කියලා ලෝකෙට මේ ලෝකෙට පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් එයාගේ කොටස කරලා ඉවරයි. ඉතින් ඉතිරි කොටස තව කෙනෙක් අරගෙන යයි. ඒකට මං කිව්වාගේ 7 දෙනෙක් බීවේ. ඒ හින්දා අපි ඒ ඇත්ත වසන් කරලා බොරුවට රවට්ටන්න කතා කරන්න හොඳ නැහැ. ඒක බොරුවක් ඇත්තටම. ඒතර ඉන්න අයටත් කරන්නේ අගෞරවයක්. අර මැරිච්ච කෙනාටත් කතා කරන අගෞරවයක්. මේ වචන තෝරගන්න මේ දේවල් නැති හින්දා කතා කරන දේවල්. මට හිතෙන්නේ නිකන් සමහරු කියන්නේ දැන් මේ අවස්ථාවේ මේ වගේ අවස්ථාවක් අය හම්බෙන්නේ නැහැ කියලා. බොරුනේ කතා මේ වගේ අවස්ථාවක්. මේ අවස්ථාව එකක් ඊට පස්සේ තව අවස්ථාවල් තව හම්බ වෙනවා. ලෝකේ පවතිනෝනේ අපි මැරුණා කියලා අපි මේ අවුරුදු 60 70ක් ඉඳලා මේ මැරුණා කියලා ලෝකෙ දැම්ම මේ අදහෙට මේ end of the world වෙන්නේ නැහනේ. ඉතින් තව අවස්ථාවල් ඇති වෙනවා. ඒ වගේ මේ ඕවා බොරු කතා. ඔය ඕවට අහුවෙන්න යන්න හොඳ නැහැ. ඒවා මේ නිකන් කියන්නම් වාලේ මේ කියන කතා. එන කවුරුවත් මේ මැරුණා කියලා වෙලා එයාගේ මේ එයා කර හිටපු කාර්ය මේ අවසන් මේ ඒ වගේ කාර්යයක් අය කරන්න කෙනෙක් පහළ වෙන්නේ නැති වෙයි කියලා වෙලා බොරුවට විශ්ෝප දිදී මේ බොරු වාක්‍ය මේ අලංකාරයෙන් මේ මුමුණන්න යන්න හොඳ නැහැ. ඒවා බොරු කතා ඇත්තටම. තමනුත් රැවටෙනවා මේ අනුන්වත් රවට්ටනවා මැරුණ කෙනාවත් රවට්ටන ගොන් කතා. ඒ හින්දා මේ තමන් ඒ කෙනා මැරුණා නම් මැරුණා එච්චර. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන අවසන් කටයුතු විතරයි. එයාට ගෞරවයක් දෙන එක ඒ කරන අයගේ වැඩක්. ගෞරවයක් දෙන එක හොඳයි. ඒ කැමති නම් කරන එක හොඳයි. ඒ ඇරෙන්න මෙයා නැති වුණා මේක මාර පාඩුව මේ ඉවරයි මේ දැන් ලෝකේ නවතින්න යන්නේ කියලා ඒ වගේ බොරු මේ මත මේ මිනිසුන්ගේ ඔළුව වලට අතාරින්න මේ ප්‍රසිද්ධ කරන්න යන එක මේ මං හිතන්නේ මේ මිනිස්කමට නිගාවක්. ඒ හින්දා ඔය වගේ ගොන් කතා කියන ඒවා ඔළුවට ගන්න එපා කියලා මතක් කරන්න තමයි මං කතා කරේ. එවනම් අදට එපමණයි. ජය වේවා.